මිනිස් සාමූහිකත්වයේ ජීවමාන සන්නිදර්ශනයක්. කලමුල්ල කොළ කැඳ පුස්තකාලයේ ඉරහඳ බලා සිටි මහමුද අසා සිටි පුල්රුප්පාව සෙවනදුන් අහිංසක සරල මිනිසුන් විසින් දහසක් බාධක අවලාද මඩගැසීම් තුළ නිර්භීතව ආරක්ෂා කළ අපේ කතාවේ කෙටි පටුනක් අතීතය පාස්ට් 1988 ළමා එකතු ඇරඹේ ගමේ දීවර ප්‍රජාවගේ හා අනිකුත් ආන්තික ප්‍රජාවන්ගේ දරුවන්ට ගමේ තරුණ තරුණියන් ලෙස යමක් කළ යුතුය යන හැඟීමෙන් කලමුල්ල සුදුවැල්ලේ ළමා සමාජයක් ආරම්භ කෙරෙනවා. එයට සහභාගි වන ළමුන්ගේ අධ්‍යාපනය නංවන්න නම් කියවීම හුරු කළ යුතු බව අඳුනගන්නවා. පුල්රුප්පාවේ පොත් කියවීම ආරම්භ වෙනවා. Next step. පාරුව යට කියවීම් ශාලාව. පොල්රුප්පාවේ කියවීම අනුතුරුදායක බැවින් වෙරළ අත්තර මාදැල් වට කරන පාරුව යට පොත් කියවීම ආරම්භ වෙනවා. මුහුදු සුළඟේ ස්වාභාවික වායු සමනය එක්ක එය අපූරු අත්දැකීමක් වෙනවා. ඒත් එය අපූරු අත්දැකීමක් වත් වැස්ස මුහුදු තුහිනය එහි විවිධ සීමා සලකුණු කරනවා. Next step. නිරලුගහයට පත්තර ලෑල්ල. ගමයායටත් ළමුන්ටත් කියවන්න පත්තරයක් ගත යුතු බව කතාබහ වෙනවා. පත්තරේ කාගේ හරි ගෙදරක තියෙනවට වඩා පොදු තැනක තිබිය යුතු බවත් කතා වෙනවා. ඒ අනුව පොල්රුප්පාවේ විවෘත පත්තර ලෑල්ලක් ඉදි වෙනවා. ගමේ වැඩිහිටින් ළමුන් ඇවිත් පත්තර කියවන්න පටන් ගන්නවා. ඒ සමග මේ දීවර ගම තුල කියවීමේ අලුත් සංස්කෘතියක් ඇති වෙනවා. Next step. පොත් මල්ල හා පොත් පෙට්ටිය. ළමයින්ගේ ගෙවල් වල පොත් මල්ලක් නිර්මාණය කරමින් ගෙදර පුංචි පුස්තකාලයක් හදන වැඩපිළිවෙලක් සකස් වෙනවා. ගමේ විවිධ තැන්වල ළමා සමිති කීපයක්ම තිබෙන නිසා ඔවුන් අතරට පොත් ගෙන යාමේ අවශ්‍යතාවය මතුවෙනවා. බයිසිකලයක පිටිපස්සේ බැඳගත්තු පොත් පෙට්ටියකින් ගම වටේ පොත් අරගෙන යන ජංගම පුස්තකාලයක් ආරම්භ වෙනවා. එයින් ගන්න පොත් කියවන්න ගම්මු පුරුදු වෙනවා. Next step. කොළ කැඳ මෙහෙයුම. ළමා එකතුව කරන්නත් එක්ක පුංචි ඉඩකඩක් තියෙන ස්ථීර පුස්තකාලයක් හදන්න අවශ්‍යයි කියන අදහස ඇති වෙනවා. අවුව වැස්ස නිසා පත්තර ලෑල්ල රැකගන්න එකත් ලේසි නෑ. කොහොමද මේකට සල්ලි හොයන්නේ? අපි එකතු වෙලා කොළ කැඳ හදලා විකුණමු. අන්න එහෙම අදහස මොහොදු වෙනවා. සතියකට දින 2-3ක් ළමයි පාන්දර නැගිටිලා වැඩිහිටියන්ගේ උදව් ඇතුව කොළ කැඳ හදලා විකුණන්න පටන් ගන්නවා. ඒ කොළ කැඳ හදලා විකුණලා ළමයි 7 මාර්ට පෙර පාසල් යන්න පුරුදු වෙනවා. Next step. පොල් අතු පුස්තකාලය. ගමේ මාම කෙනෙක්ගේ වත්තේ පුංචි ඉඩමක මුලින්ම පොල් අතු වහලක් සහිතව පුංචි මඩුවක් ඉදි කෙරෙනවා. පුංචි රාක්කයක පොත් ටිකක්. ඉතිරි ඉඩේ ළමා එකතුව සිදු කෙරෙනවා. මුහුදු හුඹාවට පොල් අතු වහල පොල් අතු බිත්ති ඔරොත්තු දෙන්නේ හරි අඩුවෙන්. ඉක්මනට දි รา පත් වෙන පොල් අතු අපිට කිව්වේ ඊට වඩා දෙයක් කරන්න කියලායි. Next step. ලෑලි පුස්තකාලයට ගෙවැදීම. පුස්තකාලයක හැඩයක් ගත්ත බිත්ති ලෑලි වලින් වහල තාර සීට් වලින් සකස් කරපු කොළ කැඳ පුස්තකාලය ආරම්භ වුණේ 1997 ජූලි මාසයේ. එදා ප්‍රධාන ආරාධිතය වුණේ ප්‍රවීණ ලේඛක දෙනගම සිරිවර්ධන මහත්තයා. පොත් ප්‍රදර්ශනයකුත් එක්ක සාහිත්‍ය උත්සවයකුත් එදා අපි දවස පුරා පැවැත්තුවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම වෙරළ සාහිත්‍ය උත්සවය කියලා ඒකට කියන්න පුළුවන්. Next step. ආණ්ඩුව ඉඩමක ස්ථීර ගොඩනැගිල්ලක්. පුස්තකාලයේ ගඩොලින් ඉදිකරපු ස්ථීර ගොඩනැගිල්ලකට ගෙනියන්න අපට පුළුවන් වුණා. ඒ 2021 සැප්තැම්බර් 2 වෙනිදා. ලංකාවේ මුහුදු වෙරළ ආසන්නයේම පිහිටි පුස්තකාලය කළුතර කලමුල්ල සුදුවැල්ලේ දීවර නිවාස අසල විවෘත කෙරුණා. ඒ පියවර ළමා එකතුවේ ළමුන් වසර ගණනාවක් කොළ කැඳ විකුණා එකතු කළ මුදලින් හා ගම්වැසියන්ගේ උපකාරයෙන්. ඒ නිසා මේ පුස්තකාලයට නමක් පට බැඳුණා කොළ කැඳ පුස්තකාලය කියලා. එදා අපි ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රාමදින පියවරුන්ගේ ධෛර්යය ඇගයුමට ලක් කරමින් තමයි මේ පුස්තකාලයට ගෙවැදුනේ. Next step. සුනාමියට නොපැරදී. 2004 දෙසැම්බර් 26 වෙනිදා සුනාමිය අපේ රටට කඩා වැටුණා. විශාල ඛේදවාචකයක් එක්ක සුනාමි රළ පහර ඇවිත්
පුස්තකාලය අවට තිබුණු දීවර නිවාස සියල්ලම වාගේ බිඳ දමා සෝදා හරිද්දි කොළකැඳ පුස්තකාලය විතරක් ඉතිරි වුණා. එය ගම්මුතුටුවේ ළමුන්ගේ සත් ප්‍රයත්නය වෙනුවෙන් සොබහදහම කළ සැලකීමක් වශයෙන්. සුනාමිය නොබිඳුණු සිහිවටනයක් ලෙස එය තාමත් මෙන්න මේ විදිහට තියෙනවා. Next step. සුන්බුන් මතින් නැගිටිමින්. සුනාමිය ලොකු විනාශයක් කළත් ළමයින් සමග එකතු වී ඉතිරි වෙලා තිබිච්ච පොත් බේරගෙන එකතු කරලා සුනාමි කඳවුරුවලට ගාල්ලුණු ළමයි එක්ක ඔවුන්ට මානසික දිරියක් දෙන්නත් එක්ක අපි තාවකාලික තැනක පොත් ටික එක්රැස් කොට නැවත වැඩ කටයුතු ආරම්භුවා. සුනාමි ව්‍යසනය ගැන තොරතුරු සොයමින් අපේ ප්‍රදේශයේ සැරිසැරූ ලේඛිකාවක් වූ චන්දිමා දිසානායක ඉරිදා ලක්බිම පත්තරයට කොළකැඳ පුස්තකාලය ගැන ලිපියක් ලියනවා. ඒ ලිපිය දැකපු හිත හොඳ මිනිස්සු නැවත පුස්තකාලය ගොඩනගන්න අපට උපකාර කරනවා. Next step. අලුතින් ඉදී වූ පුස්තකාලය. මීටර් 100 නීතියෙන් අපේ ගමේ මිනිස්සු තැන් තැන්වලට විසිරුව හරිනවා. අපිටත් සිද්ධ වෙනවා මීටර් 100න් ඉවත් වෙන්න. කොළකැඳ පුස්තකාලය ඒ අනුව වෙනත් තැනක ඉදි කරන්න. හිතමිතුරන්ගේ උපකාරයෙන් කලමුල්ල රිදීමාවතේ නැවත කොළකැඳ පුස්තකාලය නැගී සිටින්නේ 2007 දෙසැම්බර් 23 වෙනිදා. එදා අපි අපේ ගම්පලාතේ ඒ ඈත අතීතයේදී කිසිම පහසුකමක් නැතිව තිබිද්දි තමන්ගේ දරුවන්ගේ ජීවිත යහපත් කරන්න මැද පෙරදිග ගිහිල්ලා දුක් විඳ අම්මලට අම්මාවරුනේ නමින් උපහාර පිදීමක් එක්ක එදා අපි අලුත් පුස්තකාලය විවෘත කළා. වර්තමානය ප්‍රසන්ට්. අද වර්තමානයේ පියවර කොළකැඳ පුස්තකාලය වටා ගොඩනැගුණු පියවර සාමූහිකය යනු හුදු පුස්තකාලයකින් ඔබ්බෙහි පැතුරුණු සුවිසල් ක්‍රියාකාරකම් සමූහයක එකතුවක්. එහි ප්‍රධාන අංශහෙවත් පියවර 7ක් වෙනවා. පුස්තකාල පියවර. පියවර අනන්‍යතාවයේ සහිත පුස්තකාලය සඳුදා හැර සතියේ අන් සෑම දිනකම පෙරවරු 9 සිට පස්වරු 5 දක්වා විවෘතයි. පොත් බැහැරගෙන යාමට හැකි අතර පුස්තකාලය තුල පොත් කියවීමේ පහසුකම්ද සහිතයි. පුස්තකාල දින සැමරුම පාඨක දිනය කියවීමේ කඳවුරු ආදී විවිධ ක්‍රියාකාරකම් පුස්තකාල පියවර යටතේ සිදු වෙනවා. ළඟදීම පොත් දීමේ ක්‍රියාවලිය පරිගණක ගත කරණය වනු ඇත. ඕනෑම අයෙකුට මෙම පුස්තකාලයේ සමාජිකත්වය ලබාගත හැකියි. විනන මාධ්‍ය හා කලා පියවර. සෑම මාසිකම අවසාන ඉරිදා විනන සන්ධ්‍යාව නමින් සාහිත්‍ය හා කලා ඉසව්වක් පැවැත්වෙන අතර ජීවිතයයි ගීතයයි නමින් වූ රසවින්දනාත්මක වැඩසටහන් මාලාවක්ම පැවැත්වෙනවා. ඒ යටතේ යෞවනයට ගීදෝතක්, මල්මහිම, ප්‍රේමය ආදී ගීත වැඩසටහන් ගණනාවක් පාසල්, දහම් පාසල්, රජයේ ආයතන, පෞද්ගලික ආයතන ආදී පියවර විසින් මෙහෙවනු ලබනවා. ඔබේ දහම් පාසල තුල සහ ආයතනය තුල ඒ වැඩසටහන් කිරීම අවශ්‍ය නම් අමතන්න පහත අංකයට. ඒ වගේම තමයි විනන කලා පියවර යටතේ විනන ඡායාරූප ඇකඩමිය සමග පවත්වන ඡායාරූප පාඨමාලාවකුත් සෑම වර්ෂයකම සිදු වෙනවා. ළමා හා යොවුන් පියවර. පියවර නවයොවුන් සමාජයේ වයස අවුරුදු 12-19 අතර දරුවන්ට එක්විය හැකි සෑම බ්‍රහස්පතින්දාකම හවස පියවර යොවුන් සමාජයේ පැවැත්වෙනවා. යෞවනයන් නගන ප්‍රශ්න මාසික කතිකාව සෑම දෙවන බ්‍රහස්පතින්දාම සවස 4 සිට 6 දක්වා පැවැත්වෙනවා. ඊට අමතරව විවිධ මාර්ගෝපදේශන වැඩසටහන් සාපෙළ අත්වැල උසස් පෙළින් ඔබට විෂයන් හඳුනා ගැනීම ආදී වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වෙනවා. ඊටම වැදගත් දේ තමයි අද ජීවිතේ පහ කියන නව යෞවනයට උපදේශනය ලබා දීමේ සේවාවක්ද යොවුන් පියවර යටතේ සිදු වෙනවා. ඔබ යෞවනයෙක් නම්, යෞවනයන් සිටින දෙමාපියෙක් නම් ඔබටත් මේ සේවාව ලබා ගන්නට පුළුවන්. සෙනෙහසේ නවාතැනට පහත අංකයට කතා කිරීමෙන් ඔබට ඒව සේවාව ලබාගත හැකියි. සොබහ පියවර. පියවරේ පාරිසරිකාංශයේ සොබහ පියවර වෙනවා. වාර්ෂික පොසොන් පැලදන්සල, පංචවිධ ගෙවත්ත වැඩසටහන, කළුතර කලපු සුරැකීම් ආදී විවිධ පරිසර ප්‍රශ්න සඳහා මැදිහත් වීම සොබහ පියවර යටතේ සිදු වෙනවා. එසේම පරිසරය පිළිබඳ අඛණ්ඩ දැනුවත් කිරීම
සමාජ මාධ්‍ය තුළ වගේම පිටතත් සිදු කෙරෙනවා. සහජීවන පියවර. ආගමික ජාතික සහජීවනය උදෙසා අපගේ ක්‍රියාකාරීත්වයන් රැසක් පවතිනවා. විවිධත්වය තුළ ඒකත්වය ගොඩනැගීම සඳහා වන්නා වූ සිංහල, දෙමළ, මුස්ලිම් විවිධ ආගම් සහ ජාතීන්ට අයත් දරුවන් සමග නිරන්තර ක්‍රියාකාරකම් පියවර පුස්තකාලය ඇසුරේ සිදුවෙනවා. ප්‍රඥා පියවර. සමාජ දේශපාලන ආර්ථික සාක්ෂරතාවේ නංවන පාඨමාලා, වැඩසටහන්, දැනුවත් කිරීම, සම්මන්ත්‍රණ, පෙනී සිටීම් ආදී පොදු යහපතට සක්‍රීය පුරවැසි දායකත්වය අවශ්‍ය බව අඟවන අපගේ ක්‍රියාකාරී අංශය තමයි ප්‍රඥා පියවර. ප්‍රජා පියවර. ආර්ථික දුෂ්කරතා ඇති පුද්ගලයින් ළමුන් සඳහා ශිෂ්‍යත්ව වැඩසටහන් සහ සෞඛ්‍ය ආධාර වැඩසටහන් ප්‍රජා පියවර යටතේ සිදුවෙනවා. අනාගතය. ෆියුචර්. පියවර ඔබේය. පියවර ජනතාවගේ. එදත් අදත් හැටත් පියවර ඉදිරියට යන්නේ ජනතාවගේ ආධාර මත, ජනතාවගේ ශක්තියෙන්. පියවර අතීතය වගේම වර්තමානයත් පියවරට ඉතාම සුබදායක සිහින තියෙන අනාගත සිහින තිබෙනවා. පියවර ශ්‍රවණාගාරය ඉතා පහසුකම් සහිත ඇති ශ්‍රවණාගාරයක් ලෙස වර්ධනය කිරීම වගේම පියවරයි සියලු අධ්‍යාපනික වැඩසටහන් විකල්ප පාසලක් ලෙස වර්ධනය කිරීමද පියවර සිහින දකිනවා. පියවරේ 8 වෙනි අංශය ලෙස පියවර ස්කිල් හබ් එක ආරම්භ කිරීමට අපි සිහිනමවමින් සිටිනවා. ඉතින් පියවර ගීමේ ඇසිය අද කළුතර සිරිකුරුස විද්‍යාලයේදී විකසිත වන්නේ පියවරේ එම සත්කාරයන්ට ශක්තියක් වනු පිණිසයි. එදා මෙන්ම අදත් හෙටත් අප ජනතා ආධාර මත, ජනතාව සමග පොදු යහපත උදෙසා පියවර තබමු. මේ පියවර හා එක් වූ ඔබ සැමට අපගේ හදපිරි ස්තුතිය.